ඔබ නැවතත් එකතු වෙන්නේ පත්තරේ හයක අපි ජාතික පුවත්පත්වල තොරතුරු බලමින් ඉන්නේ. ඔය අතරේ දැන් විශේෂයෙන්ම අපේ රටට විවිධ රටවලින් ආධාර උපකාර ලැබෙනවා සහ ඒ ආධාර උපකාර නිවැරදිව හරි විදිහට ප්‍රයෝජනයට ගන්න ඕනේ. මේ නිසාම විශේෂයෙන්ම දැන් මේ දවස්වල ජපානයේ විශේෂ දූත පිරිසක් අපේ රටේ සංචාරයකින් නිරත වෙනවා. ජපානයේ හොකයිඩෝ බුන්කියෝ විශ්වවිද්‍යාලයේ පිරිසක් අපේ රටට ඇවිල්ලා ඉන්නවා. එක්තරා ආකාරයකට බේස්බෝල් ක්‍රීඩාව ප්‍රවර්ධනය කරන්න. තවත් පැත්තකින් ජපන් භාෂාවෙන් අපේ බොහෝ පිරිසක් සන්නද්ධ කරන ලක්ෂයකට ජපන් භාෂාව ගන්වන්නටත් කටයුතු කරනවා. ඒ අතරින් දසදහසකට ජපානයේ රැකියාව ලබා දෙන්නටත් සූදානම්. ඒ පිළිබඳ තොරතුරු අපි ඊයේ දවසේ රාත්‍රී ප්‍රවෘත්ති තුලිනුත් ඔබට කිව්වා. අපි බලමු වැඩිදුර තොරතුරු. මෙම සංචාරය සඳහා ආරාධනා කරනු ලැබුවේ ජපානයේ නිර්වේතනීය කොන්සල් ජෙනරාල් ආචාර්ය සුනිල් ගමගේ මහතායි. ඒ මහතා හොකයිඩෝ බුන්කියෝ විශ්වවිද්‍යාලයේ බාහිර කතිකාචාර්යවරයෙකුද වනවා. එම විශ්වවිද්‍යාලයේ බේස්බෝල් ක්‍රීඩා කණ්ඩායමද මෙම සංචාරයට එක්ව සිටිනවා. ඔවුන්ගේ සංචාරයේ ප්‍රධාන අරමුණක් වූයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රමුඛ කරගත් ශ්‍රී ලංකාව පුරා තරුණ තරුණීන් ලක්ෂයකට ජපන් භාෂාව ඉගැන්වීමත් ඉන් සමත්වන දසදහසකට ජපානයේ තාක්ෂණික අංශයේ රැකියාව ලබා දීමයි. මෙරට සිසු සිසුවියන්ට ආධාර ලබා දීම මෙන්ම බේස්බෝල් ක්‍රීඩාව මෙරට ප්‍රවර්ධනයේද ඊට අවශ්‍ය තාක්ෂණය ලබා දීමද තවත් අරමුණක්.